අපි මේ වෙනකොට මේ channel එකෙන් කතා කරලා තියෙනවා ආකර්ෂණ නීතියේ rules 5. අද අපි කතා කරන්නේ මේ ආකර්ෂණ නීතියේ 6 වෙනි නියමය. ඉතින් ඔයාලගේ manifestation journey එක පහසු කරගන්න, ඒ වගේම ඉතාම ඉක්මනින් දේවල් manifest කරගන්න තමයි මේ නීති ටික මම පළමුවෙන්ම ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඉතින් අද 6 වෙනි නීතිය තමයි the rule of allowing. එම නෙමෙයිනම් ඉඩ දීමේ නීතිය. ඉතින් ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ ආකර්ෂණ නීතියේ ඉතාම බලවත් නියමයක් ගැන. ඒ තමයි ඉඩ දීමේ නීතිය. හෙවත් the rule of allowing. අපි හැමෝටම ජීවිතේ යම් දේවල් අවශ්‍ය වෙනවා. හොඳ රැකියාවක්, සතුටු පවුල් ජීවිතයක්, සාර්ථක ව්‍යාපාරයක්, හොඳ සෞඛ්‍යයක් හෝ මනසේ සාමය. නමුත් ගැටලුවක් තියෙනවා, අපි මේ දේවල් ලබා ගන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන අතරම ඒව නොලැබීවි කියන බියකිනුත් ජීවත් වෙනවා. ඉතින් මේක ඔයා හිතලා කරන දෙයක් නෙමෙයි වුණාට ඔයාගේ හිත ඇතුළෙන්ම එනවා පොඩි සැකයක්, ඒ වගේම බියක්. ඉතින් මේ පොඩි සැක සංකා බියවල් එකට එකතු වෙලා ලොකු නෙගටිව් අයිඩියා එකක් වගේ හිත ඇතුලේ ඔයාටම නොදැනීම මේ දේවල් ගැන ඇති වෙනවා. මට බැරි වෙයි, මම ප්‍රමාද වැඩි, මම වාසනාවන්ත කෙනෙක් නෙවෙයි, මට මේක ලැබෙන්නේ නැහැ. මෙවැනි සිතුවිලි අපේ මනස තුළ නිතරම ගොඩනැගෙනවා. ඉතින් මේ දේවල් ගොඩනැගි නැවත එකතු වෙවි ලොකු බලපෑමක් ඇති කරනවා ඔයාගේ manifestation වලට. ඉඩ දීමේ නීතිය කියන්නේ ඔබට අවශ්‍ය දෙයට විරුද්ධව ඔබම බාධකයක් නොවී සිටීමයි. ඉතින් මේ වගේ ඔයා අවශ්‍ය දෙයක් හිතනකොටම ඔයාගේ හිත තුළ පැන නගින මේක වෙයිද දන්නේ, මට මේක ලැබෙයිද දන්නේ කියන බය. මෙන්න මේ බය තමයි ඔයාගේ හැම දෙයකටම විරුද්ධව නැගී සිටින්නේ. ඔබ බීජයක් වපුරලා හැම පැයකම පස් ආරලා බලනවද ඒක පැලුණාද කියලා? නැහැ. ඉතින් ඔයා කරන්නේ බීජයක් හිටවල ඒකට වතුර දානවා, හිරු එළිය ලැබෙන්න ඉඩ දෙනවා, ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. ජීවිතයේ සිහිනත් එහෙමයි. අපේ වැඩේ හොඳම උත්සාහය දෙන එක තමයි අපි කරන්න ඕනේ. ප්‍රතිඵලය ගැන අධික බියෙන් හෝ සැකයෙන් ඉන්න හොඳ නැහැ. ප්‍රතිඵලය ගැන හොඳ විශ්වාසකින් අනිවාර්යෙන් මේක මට හරියනවා කියන අයිඩියා එකෙන් ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ. ඉඩ දීම කියන්නේ අතහැරීම නන් නෙමෙයි. ඒ කියන්නේ බිය අතහැරීම, සැකය අතහැරීම. නමුත් බලාපොරොත්තු අතහැරීම නන් නෙමෙයි. හැම දෙයක්ම පාලනය කරන්න උත්සාහ කිරීම නවත්තන එක තමයි මේකේ අයිඩියා එක. අපිට හැම දෙයක්ම අපි කැමති විදිහටම, අපි කැමති වෙලාවටම සිද්ධ වෙන්න ඕනේ කියලා හිතනවා. නමුත් ජීවිතේට Tamanගෙම වෙලාවක් තියෙනවා. මේ හැම දෙයකටම ඒ වයින්ම පැන නැගුණු ටයිම් එකක් තියෙනවා. සමහර දොරවල් වැහෙන්නේ වඩා හොඳ දොරක් විවෘත වෙන්න. ඉතින් ඔයා ඒ වැහෙන දොරවල් බලෙන් විවෘත කරන්න යන්න එපා. දොරක් වැහුණා නම් ඔයා තේරුම් ගන්න ඕනේ මේක නෙමෙයි මම යන්න ඕනේ පාර කියන එක. සමහර ප්‍රමාද වීම අපිව ආරක්ෂා කරනවා. ඔයාලා සමහර වෙලාවට අහලා ඇති ඔය සමහර දෙනෙක්ව ඇක්සිඩන්ට් වෙන්න ගිය වාරේ යාලට මගහැරලා තියෙන්නේ. එක්ක ඔයාලට යම් දෙයක් අමතක වෙලා පහු ගෙදර ඇවිල්ලා ඒ මගදී සිදුවුණ ඇක්සිඩන්ට් එකට එයාලව අහුවෙලා නැහැ. ඔය සමහර බෝම්බ පිපිරීම් වලදී එහෙම ඔයාලා එහෙම කතා අහලා තියෙනව නේද? එක්ක ඔයාට කෝල් එකක් ඇවිල්ලා එහෙම නැත්තම් කෙනෙක් ගෙදරට එනවා කියලා එයාගේ ගමන නතර කරලා ගෙදර නැවතුණා ඉන්නවා. ඉතින් එයා නොයා ඉන්න තැන ලොකු විනාශයක් වෙලා එයා ඒකෙන් ගැලවිලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල්. සමහරවිට ෆ්ලයිට් එකක් ඩිලේ වෙච්ච නිසා සමහර දේවල් වලට සමහර අය අහුවෙලා නැහැ. මේ දේවල් වෙන්නේ ඔයා දැනුවත් හෝ
වෙන කෙනෙක් හිතාමතා නෙමෙයි. නමුත් මේ විශ්වයෙන් ඔයාව ප්‍රමාද කරවනවා, ඔයා යන පාරවල් වළක්වනවා. මේ දේවල් ඔයාට ඔටෝමැටිකලි තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට තේරෙන්නේ නැති මම මේ කියන දේ. සමහර අහිමිවීම් අපිව හොඳ තැනකට ගෙනියනවා. ඒ නිසා හැම දෙයක්ම බලෙන් සිද්ධ කරන්න උත්සාහ කරනවා වෙනුවට ඔයාට කළ හැකි හොඳම දේ කරලා ඉතිරිය ජීවිතේට ඉඩ දෙන එකයි ඔයා කරන්න ඕනේ. තවත් වැදගත් දෙයක් තමයි අතීතයට එරෙහිව සටන් කිරීම නවත්තන්න ඕනේ. අතීතය වෙනස් කරන්න අපිට බෑ. නමුත් අද ඔබ කරන තීරණ හෙට වෙනස් කරන්න පුළුවන්. අද ගන්න තීරණේ ඔයාට වෙනස් කරන්න පුළුවන්. කෙනෙක් ඔබට වරදක් කළා නම් ඒ වේදනාව හැමදාම අල්ලගෙන ඉන්න එපා. ඒකෙන් වැඩිම හානිය වෙන්නේ ඔයාටමයි. සමාව දීම කියන්නේ ඕන් කළ දේ හරි කියන එක නෙමෙයි. ඔයාගේ හිත නිදහස් කරගන්න එකට. ඔයා බියෙන් ජීවත් වෙන තරමට ඔයාට ලැබෙන අවස්ථා පවා ඔයාට පෙනෙන්නේ නැතුව යනවා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාගේ හිත සතුටු වෙන. එහෙම නැත්නම් ඔයාගේ හිතට දුකක් හෝ පසුතැවීමක් හෝ බයක් දැනෙන අවස්ථාවල සමහර වෙලාවට ඔයාගේ එදිනෙදා කටයුතු කරද්දී ඔයාට වටිනාම දෙයක් ඔයා අතින් බිඳෙන්න පුළුවන්. මොකද ඔයා හරි කල්පනාවකින් නෙමෙයි ඉන්නේ. සමහර වෙලාවට ඔයා වැඩ කරන අතරතුර ඔයාටම අනතුරක් වෙන්න පුළුවන්. මේ දේවල් වෙන්නේ ඔයාගේ හිත සංසුන් නොවුනාම. ඔයාගේ හිතින් ඔයා වෙන දේවල් හිතන්න ගත්තාම. ඉතින් එකම අවස්ථාවක් වුණත් ප්‍රයෝජනයට ගන්න ඕනේ විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔයාට ඉදිරිය නොපෙනෙන, ඔයාට තීරණ නොපෙනෙන වෙලාවකදී ඔයාගේ ගමන් මඟ ඇහිරිලා නම් ඔයා ඒක ඇහිරිලා කියලා පිළිගන්න. පිළි අරන් ඉවත් වෙන්න. අන්න ඒ වගේ ඉඩදීමේ නීතිය පුරුදු කරගත්තොත් සරල ක්‍රම කිහිපයකින් මේක මම තව ටිකක් කොහොමද පුරුදු කරගන්න පුළුවන් කියලා බලමු. එතකොට පළමුව ඔබට පාලනය කළ හැකි දේවල් ගැන වැඩ කරන්න. පාලනය කළ නොහැකි දේවල් ගැන අධිකව කනස්සලු වෙන්න එපා. දෙවනුව ඔබේ බිය ලියලා බලන්න. ඔයාට දැනෙන බිය ඔය ලියන්න. ඒ බිය ඇත්තටම සාක්ෂි මතද නැත්නම් ඔබේ සිතුවිලි මතද කියලා ඔබෙන්ම අහන්න. තුන්වෙනුව සෑම දිනකම මිනිත්තු කිහිපයක් නිශ්ශබ්දව ඉඳලා ගැඹුරු හුස්ම ගන්න. සංසුන් මනසක් හොඳ තීරණ ගන්න උදව් කරනවා. හතරවෙනුව ඔබේ සිහිනය වෙනුවෙන් ක්‍රියා කරන්න. නමුත් ප්‍රතිඵලය ගැන අධිකව ඇලී නොසිටින්න. මතක තබා ගන්න විශ්වාසය කියන්නේ කිසිම ගැටලුවක් නැති බව නෙමෙයි. ගැටලු තිබුණත් ඉදිරියට යාමයි. ඉඩ දීම කියන්නේ උත්සාහය නවත්තන එකක් නෙවෙයි. උත්සාහ කරන අතරතුර බියට ඔබේ ජීවිතය පාලනය කරන්න ඉඩ නොදීමයි. අද ඔබෙන් මම අහන්න කැමතියි. ඔබේ ජීවිතේ ඔබ තවමත් තදින් අල්ලාගෙන ඉන්න බියක් තියනවද? අතීත වේදනාවක් ඔයාගේ හිතේ තියනවද? හැම දෙයක්ම බලෙන් පාලනය කරන්න ඔයා උත්සාහ කරනවද? එහෙනම් අදම ඒ බර ටිකක් බිම තියන්න. ඔබට කළ හැකි හොඳම දේ කරන්න. ඉදිරියට ඉඩ හරින්න. සමහර විට ඔබ බලාපොරොත්තු හේතු වෙනස ආරම්භ වෙන්නේ එතනින්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ law of attraction පිළිබඳ තවත් වීඩියෝ සඳහා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි. ඔබේ ජීවිතයේ සංසුන් මනසින් විශ්වාසයෙන් සහ යහපත් අවස්ථාවලින් පිරී යන්න මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ මාලාවේ 7 වෙනි නියමය The Rule of Pure Desire අරගෙන මම ඔයාලව හම්බ වෙන්න නැවතත් එන්නම්.